අයිබෝවන් අද මම කතා කරන්න මේ බිට්කොයින් වල දැන් තියෙන තත්ත්වය ගැන අපිට බලපුවාම පේනවා මෙතන මේ බිට්කොයින් එක දැන් තියෙන්නේ ඩිස්කවුන්ට් ලෙවල් එකක ඩිස්කවුන්ට් ලෙවල් එක වගේම මගේ මේ ඉන්ඩිකේටර් එකේ අනුව පල්ලෙහා බෑන්ඩ් එකේ තමයි ටච් කරලා තියෙන්නේ. කියන්නේ මේක දැන් බයි කරන්න සුදුසු මට්ටම තමා තියෙන්නේ මගේ ලෙවල් එක මගේ ඉන්ඩිකේටර්ස් අනුව. දැන් තමයි මෙතන බලන්න ඕනේ දැන් මේක හැරවිලා තියෙනවා මගේ විදිහට නම් මේක අප් ට්‍රෙන්ඩ් එකකට ඩේලි chart එකේ. හැබැයි තාම කියන්න බෑ මේ කොහොම වෙයිද කියලා. දැන් මේක චොච් එකක් දීලා තියෙනවා අපේ මේ ICT concepts අනුව මේ උඩට හැරවිලා තියෙනවා. මේක ටෙක්නිකල් සයිඩ් එකේ බලුවොත් ඒ වුණාට අපිට තාම පොසිටිව් නිවුස් එකක් මොකුත් නැහැ මේක අප් ට්‍රෙන්ඩ් එකකට යනවද කියලා අපිට කියන්න. මම බලාගෙන ඉන්නවා තාම මෙතන පොසිටිව් නිවුස් එකක් එනවද කියලා. මේක ෆුලි අප් ට්‍රෙන්ඩ් එකකට හැරෙන එක. අපි මේකේ 4 hour chart එක දාගෙන බැලුවොත් ඒක පේනවා ඒකෙත් ඇවිල්ලා තියෙනවා මේ වෙලාවේ නම් පල්ලෙහා එක්ස්ට්‍රීම් බෑන්ඩ් එක ටච් කරලා තියෙනවා. ඒ වගේම මට පේනවා මෙතන කොන්සල්ටේෂන් එකක් යනවා. අනික මේ බෑන්ඩ් එක ස්ක්වීස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ලොකු එක්ස්ප්ලෝෂන් රන් එකක් තියෙනවා. අත ළඟම කොයි පැත්තටද කියලා කියන්න බෑ. බලමු 1 hour එකට ගිහිල්ලා. ඔව් 1 hour එකෙත් මේක ටර්න් වෙලා තියෙනවා. හැබැයි මේ අප් ට්‍රෙන්ඩ් එකකට ඒ වුණාට තාම මේකක් තියෙන්නේ මේ කන්වර්ට් වුණාට අප් ට්‍රෙන්ඩ් එකකට තාම මේක ඩවුන් තමයි තියෙන්නේ මේ බයස් එක. බලමු මේ කොහොම රියක්ට් කරයිද කියලා. මම නම් ගොඩක් කලාවට මේ එන මොකක් හරි ෆන්ඩමෙන්ටල් නිවුස් එකක් බලලා ඒක අනුව රියක්ට් කරනවා මොකද වෙන්නේ කියලා. ඔව් මේක මගේ පළවෙනි මේ අප්ඩේට් එක. මම ඉස්සරහට මෙහෙම ටිකක් හොඳ අප්ඩේට් ටිකක් කරන්න බලාගෙන ඉන්නවා. හිතාගෙන ඉන්නවා ඉස්සරහටත් මම මේ අරගෙන එන්නම් මේ බිට්කොයින් ගැන අප්ඩේට්ස් අව තියෙන කොයින්ස් ස්ටොක්ස් ගැන හැම අප්ඩේට්ස් මම ඉස්සරහට අරගෙන එන්න මේ විදිහටම.